හායි කොහොමද යාළුවනේ අපි දෙන්නම ගියා අපි දෙන්නටම ෆ්‍රී වෙච්ච දවසේ අපි දෙන්න ආසම තැන් දෙක තුනකට අපි බලමු කොහෙද කියලා. අමතක වුණානේ ගැන අපි දෙන්න තනියම නෙමෙයි ගියේ. අපේ මල්ලිත් එක්ක ඒ කියන්නේ මගේ අම්මගේ අක්කගේ පුතත් එක්ක අපි තුන්දෙනා උදේට කන්න නැවැත්තුවේ මෙන්න මෙතන. දියත මේක තියෙන්නේ මට මතක හැටියට කොච්චි කඩේ මීගමුව කොච්චි කඩේ. අපි එතනින් පාන් ගත්තා. එතකොට එතනින් පාන් අරගෙන අපි ගෙදරින් හදන්න ඊට පස්සේ ආය යන්න පිටත් වුණා. මෙතන පහුවෙද්දි නම් ඔයගොල්ලෝ දන්නවත් ඇති යන්නේ කොහෙද කියලා. හැබැයි ඒ යන තැනටයි අපි තව ඊට එහා ටිකක් ගියා. ඒ වගේම පාරවල් වල නම් සෙනග නැහැ. කියන්නේ අපි ගියේ සෙනසුරාදා. ඒ කියන්නේ අවුරුද්ද පහ වෙලා ඒ කියන්නේ 18 වෙනිදා තමයි අපි ගියේ. පාරවල් වල ලොකුවට වාහන ට්‍රැෆික් එහෙම මොකොත් තිබුණේ නැහැ. අපි කොහොම හරි මාරවිල පහු කරලා චුට්ටක් දුර ඉස්සරහට යද්දි තමයි මෙන්න මේක අපිට හම්බුනේ. මන් දන්නේ මේ මොකක්ද කියන්නේ. එක්කෝ ඉස්කෝලේක පෙරට් එකක්ද මන් දන්නේ. හරි ජාතික කොඩි තිබ්බා. ගොඩක් වාහන පාරේ ගියා. ඊට අමතරව මේ පැත්තේ ඉතාලියයි එහෙම වැඩිනේ. එතකොට ඉතාලි කොඩියක් අරගෙන වාහනයක් ගියා. එහෙම ඉතින් තිබ්බා. දන්නේ මොකක්ද කියලා. හැබැයි හරි ෂෝකේ අතරේ අවුරුදු උත්සව තිබ්බා. ගමහරහ දුවනේවා. එහෙම මොකද මේ පාරවල ලොකු සෙනගක් කියන්නේ ලොකු වාහන තදබදයක් නැති හින්දා හොඳට වාත දිග ඇරලා වාහන යන්න නම් ඉඩ තිබ්බා. ඊට පස්සේ වෙන අපෝ පහුවෙලා ටිකක් දුර යද්දී අපිට මහන්සි අපි තුන්දෙනාම බයික් එක නවත්තලා චුට්ටක් හිටියා. ඉඳලා තමයි ඔන්න අපේ ෆස්ට් ස්ටොප් එක. අපි මේ යන්නේ හලාවත ටවුන් එකකින් ටිකක් ඉස්සරහට ගියාම තියෙනවා වම් අත පැත්තට පාර. හලාවත ආසන දේව මැදුරට යන පාර. මේ පාරේ චුට්ටක් දුර ඉස්සරහට යද්දී දකුණු පැත්තට තියෙන පළවෙනි පාරෙන් හැරිලා තමයි යන්න තියෙන පල්ලියට. ඔන්න මෙන්න මේ පාරෙන් හැරිලා චුට්ටක් දුර ඉස්සරහට යද්දි තමයි පල්ලිය තියෙන්නේ. මේ අපි ඇතුල් වෙන්නේ පල්ලිය පිටිපස්සෙන්. මේ තියෙන්නේ පල්ලිය. පල්ලිය හදන ගමන් 175 ජුබිලියට පල්ලිය හදන ගමන් තියෙන අපි ඇත්තටම දැනන් හිටියේ නැහැ. පල්ලිය හදනවයි කියලා අපි ගියා. ගිහිල්ලා පල්ලියට ටිකක් වෙලා ඉඳලා මේ දැන් යන්න ආයි පිටත් වුණා. අපි හැබැයි යන්න ගියේ නම් බීච් රෝඩ් එකේ.
ලේසි මේ පාර හොයාගන්න. මේ හලාවත මේ දෙල්ලම තියෙන පාලම ඉවර වෙනවත් එක්කම වම්මත පැත්තට පාරක් තියෙනවා. ඒ පාරෙන් ගියාම තමයි අපිට බීච් රෝඩ් එක හම්බෙන්නේ. හරිම නිදහසේ යන්න පුළුවන් ලොකු වාහන තදබදයක් නැති පාරක්. ඒ කියන්නේ බීච් එක අයිනින්ම යන පාරක්. එක පැත්තකින් වෙන්නප්පුවට වෙනකන් අනිත් පැත්තෙන් පුත්තලමට වෙන්න පුළුවන් පුත්තලමට වෙනකන් යන්න පුළුවන් පාරක් මේක. කොච්චර රස්නේ තිබ්බත් හුළඟත් එක්ක වෙයි ඇත්තට මේ රස්නේ එහෙම තේරෙන්නේ නැහැ. හරි ෂෝක්. අපි මේ පාරෙන් වෙන්නප්පුවට වෙනකන් දැන් මේ යනවා. හැබැයි අපි ඊට පස්සේ වෙන්නපුවට යන්න ඉස්සෙල්ලා තව තැනක නවත්තනවා. අපි ගිහිල්ලා බලමු. මගේ යනකම්ම පස්ස හැරි දෙපාරක් තුන් පාරක් මල්ලි එනවද කියලාත් බලුවා. ඒ වගේම මෙන්න මේක අර ලස්සනම මිදුල කියලා කියන්නේ ආච්චි කෙනෙක් කරේ අන්නේ ඒක ඔය ආච්චි නැති වෙලා කියලා තමයි කියන්නේ. දන්නේ නැහැ. හැබැයි එතන තාමත් ලස්සනට තියෙනවා. ඒ වගේම මං හිතන්නේ දිත්වයකේදී මේ පාලමත් කැඩිලා තිබ්බා. දිත්වස් විකුණාටුවේදී. එතකොට ඒකත් හදලා දැන් අපි එතනිනුත් ගියා. අපි මේ ඊළඟට යන්නේ අපි දෙන්න යන්න ගොඩාක් ආස තැනකට. හරි ආසයි මෙතනට ගිහිල්ලා චුට්ටක් වෙලා නිදහසේ ඉන්න. අපිට ඕනෝර සංඛ්‍යා ගන්න. ඔගොල්ලෝ කවුරුත් දන්න කුරුස පල්ලිය. අපි දෙන්නගේ හිත නිවන එකම තැන මෙතන. ඔගොල්ලොත් ගිහිල්ලා ඇති. අපි කුරුස පල්ලියේ ටිකක් වෙලා හිටියා. අපි ඔරසන් කියලා එදා නම් හරියට සෙනග ෆොටෝ එකක් මොකුත් ගන්නවත් බෑ. ඊට පස්සේ අපි මේ යන්නේ වෙන්නපුවේ තියෙන සින්දාත්‍රිය කියන පල්ලියට. ගොඩක් අය මේ පල්ලිය දන්නේ නැහැ. මෙතන වෙන්නපුවේ මේ පාර අයිනේ තියෙනවා දෙපැත්තෙම පල්ලි දෙකක්. මට මතක හැටියට එකක් ජුසේ මුනින්ද්‍රයා කියලා අනිත් එක දේවමෑණියන්ගේ පල්ලියක්. එතන ඒ පාරෙන් හැරිලා කියන්නේ අපි කොළඹ පැත්තේ ඉඳන් එනවනම් වම් අත පැත්තේ, පුත්තලම් පැත්තේ ඉඳන් එනවනම් දකුණු අත පැත්තේ තියෙන්නේ. ඒ පාරෙන් හැරිලා කිලෝමීටර් මට මතක හැටියට 2ක් නෑ 3කට ලං වෙන්න අපිට යන්න ඕනේ. ඒ කියන්නේ මේ පාර ඉවර වෙන තැනටම යන්න ඕනේ. ලේසි හොයාගන්න අමාරු නෑ. මේ යන්නේ පල්ලියට. ඒක පල්ලියක් කිව්වට පොඩි චැපල් එකක් වගේ. හරි ලස්සනයි. බීච් එක අයිනේ තියෙන්නේ. මෙතනට ගොඩක් මම දන්න විදියට අපි දෙන්න 3-4 සැරයක් ගිහිල්ලා තියෙනවා. මෙතනට බාර වෙන්නේ බබාලා ලැබෙන්නේ ඉන්න අය, බබාලා හම්බෙච්ච අය, බබාලා බලාපොරොත්තු වෙන ඉන්න අය, ඒ අය තමයි බාර වෙන්නේ. ඊට අමතරව මෙතනට ඒ බාර වෙද්දී ගොඩක් ගෙනල්ලා දෙන දේවල් තමයි කිරි ආහාර. ඒ අපි දෙන්නගේ දවස් 2-3ම යෝගට් ඩ්‍රින්ක්, එතකොට අයිස්ක්‍රීම්, පොඩි අය චූටි අය කන්න ආස දේවල් තමයි එතන ගොඩක් තියෙන්නේ. වේලක්කන්නේ දේවමෑණියන්ගේ සින්දාත්‍රිය වේලක්කන්නේ දේවමාතා කියලා තමයි ඒ පල්ලියේ නම තියෙන්නේ.
චූටි කොට් එහෙම ඒවා එල්ලලා තියෙනවා. පොඩි අය වෙනුවෙන් බාර වෙච්චා, පොඩි අයගේ අසනීප වෙනුවෙන් බබාලා නැති අම්මලා තාත්තලා ඇවිල්ලා බාර වෙච්ච ඒවා එහෙම හරියට ගැට ගහලා තියෙනවා. මම දැකපු පළවෙනි මම දන්නේ නැහැ තව තියෙනවද කියන්න. මම දැකපු පළවෙනි වේලක්කන්නේ ආරෝග්‍ය දේවමෑණියන්ගේ ලී පිළිමයක්. ඒ ලී පිළිමේ තමයි බාර හරියට ගැට ගහන්නේ. හරිම බලාගෙන ඉන්න හරි ආසයි. මෙන්න මේ තියෙන්නේ පල්ලිය. දැන් නම් ටිකක් හදලා මං හිතන්නේ ජුබිලිය වෙනුවෙන්. ඉස්සර යද්දි මෙච්චර මෙහෙම තිබුණේ නැහැ. මේ තියෙන බීච් එක අපි තුන් දෙනත් එක්ක කාලා ටිකක් වෙලා මෙතන ගොඩක් අය මෙහෙම ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා නිදහසේ. මොකද බීච් එක ගානේ ඉඳ හුලං දෙනවා. එහෙම අපි චුට්ටක් වෙලා වාඩි අපි මෙතන හිටියා පැයක් එකමාරක් විතර ඉඳලා කාලා තමයි තුන් දෙනාම ආයේ ගෙදර එන්න පිටත් උනේ. හරිම හිත නිවන දවසක්. ආසම පල්ලි 3කට යන්න හම්බුණා. හරිම සතුටුයි. අපේ අවුරුදු නිවාඩුව මෙන්න මෙහෙම තමයි ඉවර වුණේ.